Hi everyone, welcome back to my YouTube channel. මම අද හම්බෙන් හිතුවා මේ දැන් යන ගමන් හම්බෙන් හිතුණා shopping vlog එකක් ගේන්න. grocery shopping. මේ පාරෙන් තමයි යන්නේ. දැන් වෙලාව දැන් කීයද වෙලාව? 5යි. දැන් වෙලාව හරියටම හවස 5යි. මේ all city එකට අපි යන්නේ. all city එකට යන පාර තමයි මේ. අර දෙන්නේ පොලිසිය. තව චුට්ටක් ඉස්සරහින් තියෙන්නේ all city එක. පැය භාගයක විතර දුරක් තියෙනවා පයින් යන්න. මේ ටික පහු කරගෙන ඉතින් යන්න. බඩු අරගෙන එනකොට පයින් එන්න අමාරු නම් ටැක්සි එක ගෙනවා. මේක තමයි අපි අද යන all city එක. මෙතනින් අපිට හැමදේම වගේ ගන්න පුළුවන්. කන බොන දේවල් ගන්නවා නම් ගොඩක් දුරට අපි මේකෙන් තමයි ගන්නෙ. මොකද අපිට ෆ්‍රෙෂ් බඩු ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම ඇඳුම් ඒව මේවත් තියෙනවා. සින්සේ ඩිෆෙක්ටෝ කියලා ක්ලෝතින් shops තියෙනවා. තව ෆාමසි තියෙනවා. ෆෝන් රිපෙයාර් කරන shops තියෙනවා. තව මොනවද තව ගොඩක් දේවල් තියෙනවා. අපි අතුලට ගිහිල්ලාම බලමුකෝ. ඔන්නකොම සාම්පල් එකක් දෙනවා සුවඳ බලන්න මෙයාලා. Okay. Ano naman? Spasiba. May din. May දේවල් නේ. මම දෙමි තිය. දැනුම් අහන්න වේදන මේ මිනිස්සු වීඩියෝ කරලා. මේ දෙන්න ඇතුලේ ATM machine. එතකොට අර දෙන්නේ බර්ගර් කිං එක. ලස්සන මාලිගා. ඉතින් ඔයාලා මගෙන් room tour එකකුත් ඉල්ලලා තිබ්බා. මම හිතුවා room එකත් එක්කම අපේ hostel එකත් ඔයාලට පෙන්නන්න. මම ඉන්නේ hostel number 4 එකේ. තව hostel number 2 and 5 කියලා hostels දෙකක් තියෙනවා. ඒ දෙකටම සාපේක්ෂව අපේ hostel එක facilities අතින් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම මං ආපු agency එකෙන් එන ළමයින්ව දාන්නේ hostel number 4 එකට. ඒ කියන්නේ මං ඉන්න එකට. ඉතින් hostel එකක කොහොමද කට්ටිය ඉන්නේ, girlsලා boysලා කොහොමද ඉන්නේ, ඒ වගේම blocks කොහොමද තියෙන්නේ, ඒ වගේ වැඩි විස්තර මම ඒ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නම්. මේ තියෙන්නේ අපි යතුරු කපුව දෙන අපේ බ්ලොක් එකට නෙවෙයි රූම් එකට එකයි යතුරුයි හම්බුනේ. ඉතින් මටයි රූම් එකයි දෙකක් තියෙන නිසා මෙතෙන්ට තව එකක් කපා ගත්තා. රූබල් 10යි ගියේ. මේ තමයි all city එකේ තියෙන කාර්ය එක. අපි ඇතුළට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. දැම්මම ක්‍රිස්මස් එක ඩෙකොරේට් කරලා තියෙනවා.
කාරි එකේ ඔෆර් එකක් තියෙනවා. ෂූස් දෙකක් ගත්තොත් එකක් ෆ්‍රී. ඒ කියන්නේ 3ක් හම්බ වෙනවා දෙකක ප්‍රයිස් එකකට. තේරුණාද දන්නේ කිව්ව එක. මේ ටිකේම තියෙන ඉතින් බූට්ස් තමයි. මොකද දැන් ඉස්සරහට වින්ටර් එක එන නිසා බූට්ස් තමයි මම ගන්න. මේ පැත්ත ලේඩීස් ඒවා. මේ පැත්තේ ජෙන්ට්ස්. මේ දේවලුත් තියෙනවා. මං කලින් වීඩියෝ එකකදී ඔයාලට කිව්වා මෙහෙට එද්දි අරගෙන එන්න ඕනි මොනවද නැත්තේ මොනවද කියලා කියන්නම් කියලා. ඇඳුම් ගත්තොත් ඇඳුම් ඔයාලා පුළුවන් තරම් ගේන්න. මොකද මෙහි ඇඳුම් ටිකක් එක්ස්පෙන්සිව්. ඒ වගේම ෂූස් ගත්තොත් ෂූස් කාලෙන් කාලෙට ගණන් වෙනස් වෙනවා. වින්ටර් එකේදී ෂූස් ගණන් අඩු වෙනවා, බූට්ස් වල ගණන් වැඩි වෙනවා. සමර් එකේදී ෂූස් වල ගණන් වැඩි වෙලා බූට්ස් වල ගණන් අඩු වෙනවා. එතකොට තව මොනවද? අනිවාර්යෙන් ස්පයිසස් නම් ඉතින් ගේන්නම ඕනි. තව වින්ටර් ජැකට්ස්, බූට්ස් වගේ දේවල් නම් ලංකාවෙන් අරන් එන්න එපා. මොකද එකක් බොරුවට බර යනවා එකට. ඒ වගේම ලංකාවේ ඒවා මෙහෙට මදි. ඒ නිසා වින්ටර් ජැකට්ස් ගන්න සීනියර්ස්ලා අපි වෙක්කන් යනවා මෙහෙදී. ඒව නම් අනිවාර්යෙන් මෙහෙන් තමයි ගන්න ඕනි. මේක තමයි ඕල් සිටි එකේ තියෙන යුරෝප් එක. මේකට තමයි අපි හැම වීකෙන්ඩ් එකේම එන්නේ. ඇවිල්ලා අපිට අවශ්‍ය කරන හැමදේම අරගෙන යන්නේ. මුලින්ම මෙතනින් කාඩ් එකක් ගන්න ඕනේ. බඩු ගොඩක් ගන්නව නම් කාඩ් එකක් ගන්න ඕනේ. ඒකට රූබල් එකක් හරි නැත්නම් රූබල් දෙකක හරි කොයින් එකක් මෙන්න මේ විදිහට දාලා අපිට කාඩ් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් බඩු ටික දාගෙන යන්න තමයි තියෙන්නේ. බෑග් එකක් තියලා ජැකට් එකක් දාගෙන යනවා. ඒකකින් ගන්නවා මේ විදිහට. අපි යනවා මුලින්ම පළතුරු ගන්න. මේකට. කෙසෙල් ගන්න බැලුවේ. කෙසෙල් කොළ පාටට හුරු ඒවා වගේ තමයි සාමාන්‍යයෙන් ගන්න. සතේම තියාගන්න පුළුවන්. බෑග් එකක් අරගෙන මම සම්පූර්ණයෙන් පේනවනේ. ඒක ඇහුණා. ගණන් පේනවනේ මේ හැම ඉලක්කමකටම අගට බිල් දෙක දාගත්තම හරි. ස්ට්‍රෝබෙරි නම් මෙහි ඉච්චර ක්වොලිටි නෑ. මෙහි ලාභම මෙන්න මේවා. අපල් බලන්න අපල් ඒක ප්‍රයිස්. සමහර දවසට නම් ගන්න ඕනි මොනවද කියලා නෝට් එකක් දාගෙනමයි යන්නේ. ඒත් අද එහෙම නෙවෙයි. අද දැක්කම මතක් වෙන එක කාට් එකට දාගෙන යන්න තමයි හිතන් ඉන්නේ. කොහොම කරත් අන්තිමට බිල් එක එකම ගහනක් වගේ තමයි වෙන්නේ.
එතකොට මේ ගත්තේ හාල් පැකට් දෙකක්. මේක සති 3කට විතර ඇති. මොකද වැඩි බත් කැවෙන්නෙත් නෑ අපිට. ඔය හාල් තියෙනවා ග්‍රෑම් 500 700 900 විදිහට. ඔය දම්පාට පැකට් එක තමයි සීනියර්ස්ලත් අපිට ගන්න කිව්වේ. මං හිතන්නේ වැඩිපුර කට්ටිය ගන්නෙත් ඕක තමයි. එතකොට පරිප්පු තියෙනවා ග්‍රෑම් 450ක් රූබල් 4ට විතර. මේ තියෙන්නේ මම ගන්න පැස්ටා එක. ඒකත් හොඳයි. මේ සීෆුඩ් කෝන් එක. මෙහෙ සීෆුඩ් තියෙනවා නැත්තේ නෑ. හැබැයි මීට් තරම්ම නැහැ. මේ තියෙන්නේ එක එක මීට් වර්ග. ඒවනම් චීප්. එච්චර එක්ස්පෙන්සිව් නෑ. එතකොට මෙතන තියෙනවා ටූනා. මම ගන්නවා මෙන්න මේ රෝස පාට එක. ඒක රසයි. එතකොට බිත්තර. මෙතන බිත්තර 10ක් රූබල් 3ක් විතර වෙන්නේ. එතකොට මේ තියෙන ස්පයිසස්. ස්පයිසස් තියෙනවා. ඒත් ටිකක් එක්ස්පෙන්සිව්. තව ඉතින් මෙහෙ තියෙනවා මෙහෙම කෑම. වගේම මේ තියෙන්නේ කුකින් ඔයිල්. මෙතන ඔලිව් ඔයිල් ඒව මේවා තියෙනවා. තව ටිකක් එහාට යද්දී ඔතන ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් වගේ ඒවා තියෙනවා. මේ තියෙන්නේ මැරිනේට් කරපු චිකන්. එතකොට ටිකක් එහාට යන්න අර තියෙන්නේ ෆ්‍රෙෂ් ඒවා. මම නම් ගන්න ඉතින් ෆ්‍රෙෂ් ඒවා. මොකද මෙහි ස්පයිසස් අපිට ආස විදිහට දාන්නේ නෑනේ අපි කන විදිහට. ඔන්නවම මම පෙන්නලා ගන්නවා. චුට්ටයි ඉතින් ගන්නෙ. වැඩි උයන්නේ නෑ පොඩ්ඩක් උයන නිසා. චිකන් විතරයි මං ගන්නෙ. පෝක් බීෆ් ගන්නෙ නෑ. මීට් වලට මෙහෙ කියන්නේ මියාසා කියලා රෂියන් වලින්. එතකොට මේ තියෙන සොසේජස් වලට කියන්නේ කල්බසා. හරි මං හිතන්නේ. එතන බලන්න ගොඩාක් හැම් තියෙනවා. එක එක જાතියේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට මෙතන චීස් බටර් තියෙනවා. බටර් වලට කියන්නේ මාස්ලා. චීස් වලට කියන්නේ සීරු කියලා. දැන් ටිකක් පුළුවන් ඉතින් මටත්. මෙන්න යෝගට් කෝන් එක. ඉංග්‍රීසි හොඳ වෙනකන් යෝගට් ගන්න නැහැ කියලා හිතලා තියෙනවා. ඒක දැක්කම ගන්නත් හිතෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ චොක්ලට්. එතනම එහා පැත්තේ තියෙන ෆ්‍රෙෂ් මිල්ක් කෝන් එක. මට වීක් එකටම ලීටර් එකේ බෝතලයක් ඇති. එක එක දවසට එක එක ඒවා අරන් බලනවා. මම මෙන්න මේ නිල් පාට එක මුලින් ගත්තා. ඒකත් හොඳයි. ඊට පස්සේ අර යට තියෙන රතු පාට එක අරන් තිනවා. ඒකත් හොඳයි. එකම ගණන් ওই ටික ඔක්කොම. එතකොට අද ගන්නේ මෙන්න මේක. මේක රූබල් 2.33යි. සුෂි කන්න ආස කට්ටිය ඉන්නවද? එහෙනම් මේක ඔයාලට. මම නම් තාම try කරලම නැහැ. මට බයයි. අර පිලි රහක් වගේ තියෙනවා කියලා සමහරු කියනවා. මෙන්න මෙයාලා නම් ගන්නවා ගොඩක්. මෙන්න කේක් ඒරියා එක. මෙතන රූබල් 15 ඉඳන් 30 35 වෙනකන් කේක්ස් තියෙනවා. බර්ත්ඩේස් වලට එහෙම අපි මෙතනින් ගන්නවා. එතකොට මේ තියෙන්නේ piece of cake ගන්න බලන්න මෙතනින්. Taman කැමති එක පෙන්නුවම size එක කිව්වම එයා ওই විදිහට කපලා දාලා දෙනවා. මම මෙතනින් දැනට ගොඩක් ඒවා try කරලා තියෙනවා. එතකොට මේ තමයි මම ගන්න පාන් එක. මේක ටිකක් එක්ස්පෙන්සිව් ඒත් හොඳයි රසයි පුස් කන්නෙත් නෑ. බිස්කට් ගන්න. ඔරියෝ එකක් ගන්න. මේකත් ඒ වගේ. මේක 2.50. මේකත් රස. ඒක 4ක්. මේක කාලා තියෙනවා. ඒක රසයි. මේක බලන්න.
කාලා නැහැ. ඒක අඩු 1.80. ඔයාලා හිතන ඇති පුදුම බිස්කට් කෑමක් නෙමෙයි කන්නේ කියලා. ඒ ඔක්කොම සතියට නෙවෙයි තින් ටික කාලයක් කන්න පුළුවන් ගොඩක් අරන් ගියාම. සැරෙන් සැරේ ගන්න ඕනේ නෑනේ. ඒ නිසා ටිකක් වැඩිපුර ගත්තා. මෙහෙ බියර් ඇල්කොහොල් එතකොට වයින් වගේ ඒවා හරිම චීප්. සමහර වෙලාවට වතුර වලටත් වඩා අඩුයි. ඉතින් ඒ කෝන් එක තමයි මේ තියෙන්නේ. දැන් ගොඩක් දුරට බඩු අරගෙන ඉවරයි. දැන් හිමින් අපි යමු බිල් කරන තැනට. කැෂියර් එකට. කැෂියර් එකට රෂියන් වලින් කියන්නේ කාසා. දැන් අපි බිල් කරන තැනට ඇවිත් ඉන්නේ. අතන අර පැත්තේ පුළුවන් අයිටම් 5කට අඩු වෙනම් විතරයි. මේ හින්දාකින් අපි මෙතනින් පහට වඩා තියෙනවනේ. ඉතින් මේකට බඩු ටික පොලිමේ ඉන්නවද? ඊට පස්සේ මේ විදිහට කාට් එකෙන් බඩු ටික අරන් උඩින් තියන්න ඕනේ. ඊට පස්සේ බෑග් එකක් ඕනිද කියලා අහනවා. බෑග් එකක් අරගෙන බිල් කරපු බඩු ටික මේ විදිහට දාගන්න තමයි තියෙන්නේ. Маркетинг рубль 30 копеек. Рубль 33 может копеек. Не случай. මේ බෑග් එක මදි වගේ. අදට අපි බඩු අරන් ඉවරයි. මට ගියා බිල් එක 42කට කිට්ටු වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 4200ක්. ඉතින් අද අත්‍යවශ්‍ය හැමදේම වගේ ගත්තේ. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දේවල් විතරයි ගත්තේ. එහෙමත් කියන්න බෑ බිස්කට්ත් ගත්තා. ඕනි කරන දේවල් ගත්තේ. හරි 42ක් වගේ ගියා. මේ දැන් ගෙදර යන්න හදන්නේ. කට්ටියකම බඩු ටික බර හින්දා අපි ටැක්සි එකක් දාගෙන ටැක්සි එකේ ගෙදර ගෙනින් හොස්ටල් එකට යනවා. එහෙනම් හෙදි හම්බෙමු. බයි. මං ගත්ත ඒවා පෙන්නන්න. මේ තියෙන්නේ අපේ හොස්ටල් එකට යන පාර. ටැක්සි එකක යනවා නම් විනාඩි 5ක වගේ දුරක් තියෙන ඕල් සිටි එකේ ඉඳන් පයින් යනවා නම් පැය භාගයක් විතර යනවා. ගොඩක් වෙලාවට බඩු අරගෙන යනකොට යන්නේ ටැක්සි එකේම තමයි. ඕල් සිටි එකේ ඉඳන් හොස්ටල් එකට ටැක්සි එකට රූබල් 5ක් 6ක් වගේ තමයි යන්නේ. එතකොට මේ රෑට අපේ හොස්ටල් එක පේන විදිහ. අන්න අපි අපේ හොස්ටල් එකට ආවා. ඔයාලා හොස්ටල් ටුවර් එකකුත් ඉල්ලනවානේ. ඊළඟට ඒක ගේන්න. අපේ හොස්ටල් එකට හැමෝටම එන්න යන්න බෑ. ඔන්න ඔය විදිහට ස්ටුඩන්ට් ID එක ටැප් කරලා තමයි යන්න පුළුවන් ඇතුළට. ගිහිල්ලා අරගෙන ආපු බඩු ටික දැන් අපි බලමු. මොනවද ගෙනාවි කියලා. එකක් බිස්කට් ටික දැක්කනේ. කේසරි ගත්තා. චොක්ලට් එකක් ගත්තා. බිස්කට් පාල් පැකට් දෙකයි. චිකන් එක. ෆ්‍රෙෂ් මිල්ක්. ඒ දෙක ෆ්‍රිජ් එකට දාන්න ඕනේ දැන්. අලුත් මොඩිස් එකක් ගත්ත try කරලා බලන්න. හොඳද කියලා කාලා බලලා කියන්න. ඔතනින් පර්පල් කලර් එක තමයි රොක්. චොක්ලට්. යා බ්ලැක්. අපල් වල කියන්නේ යා බ්ලැක් කියලා. ඔච්චරයි. හරි. එහෙනම් ග්‍රොසරි shopping vlog එක අදට ඉවරයි.
වැඩි දේවල් ගත්තේ නැහැ. ඉතින් ඔච්චර තමයි ගත්තේ. ඔය ටික සතියට ඇති. හාල් එහෙම මේ දෙකම සතියට නෙවෙයි මේ ස්ටොක් කරගෙන ඉරලා තියෙන මම සතියට හාල් පැකට් එකක් සති 2-3ක් විතර කන්න පුළුවන්. දවසට එක වෙලක් වගේ බත් කැවෙන්නේ නා. ඉතින් ඔය ටික තමයි. එහෙනම් ඊළඟට අලුත් vlog එකක් ගෙන එක පරිස්සමෙන් ඉන්න. බයි.